ඔයාට මේ දවස්වල ජීවිතේ වෙන දේවල් ගැන හිතාගන්න බෑ වගේ දැනෙනවා නම් ඔයා යන්න ඕන පාර මොකක්ද කියලා හිතාගන්න බැරි නම් ඔයා ඔයාගේ ජීවිතය ඇතුළෙම අතරමං වෙලා වගේ දැනෙනවා නම් ඔයාට ඔයාව නැති වෙලා කියලා හිතන්න එපා. මොකද ඔයාගේ ආත්මය කවදාවත් නැති වෙන්නේ නැහැ. ඔයාට අමතක වෙලා තියෙන්නේ ඔයාගේ ඇතුළෙම තියෙන සත්‍ය විතරයි. ඔයාගේ ඉන්ටුයිෂන් එක දැනටත් මේ මොහොතෙත් ඔයාට කතා කරනවා. ඒ නිහඬ හඬ ඉග්නෝර් කරන්න එපා. මොකද ඒකම වෙන්න පුළුවන් ඔයාගේ අරමුණට යන මාර්ගය. ඔයාට කවදා හරි හිතිලා තියෙනවද මම මේ ජීවිතේට මොකටද ආවේ? ඇයි මට මේ තරම් මහන්සියක් ජීවිතය ගැන දැනෙන්නේ? ඇයි හැමදේම තියෙද්දිත් මොනවා හරි අඩුවක් එහෙම නැත්නම් හිස් බවක් දැනෙන්නේ ඇයි කියලා. ඇත්තටම මේ ප්‍රශ්නේ හිතට එන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒක ගොඩක් වෙලාවට අවදි වෙන පටන් ගත්ත ආත්මයක ලකුණක්. ඔයා අතරමං වෙලා නැහැ. ඔයාට අමතක වෙලා තියෙන්නේ ඔයාගේ ආත්මයේ සත්‍යය. ඔයාට දැනෙනවා නම් මේ වෙලාවේ ඔයාගේ ජීවිතේ එකතැන නතර වෙලා කියලා. ඒකත් එක්ක ඔයාට හිතෙනවා නම් ඔයාගේ ජීවිතේ මෙතනින් නවතිනවා. මෙතනින් එහාට මට ජීවිතේ නැගිටීමක් නෑ වගේ කියන හැඟීමක් ඔයා මතක තියාගන්න ඕන දේ තමයි මේ ඔයාගේ ජීවිතයේ අවසානය නෙවෙයි කියලා. ඔයාට ජීවිතේ ස්ටක් වෙලා වගේ දැනෙනවා නම් ඒකේ තේරුම ඔයාගේ පාත් එක නැති වෙලා කියන එක නෙමෙයි. ඒක යුනිවර්ස් එක ඔයාගේ අරමුණට ඔයාව පෙළගස්වන්න කලින් මොහොතකට ඔයාව නතර කරනවා. එහෙම නැත්නම් ජීවිත ගමනේ මොහොතකට ඔයාව නවත්තලා ගැඹුරු සත්‍යයකට ඔයාව අරන් යන්න හදන අවස්ථාවක් කියන එක. ඔයා අතරමං වෙලා නැහැ. ඔයාගේ ආත්මය අතරමං වෙලත් නැහැ. ඔයාට අමතක වෙලා තියෙන්නේ ඔයාගේ ඇතුළෙම තියෙන ඔයාගේ ඩිරෙක්ෂන් එක විතරයි. මොකද ආත්මයට ඔයා මේ ජීවිතේට ආව අරමුණ අමතක වෙන්නේ නැහැ. පිටත ලෝකයේ සත්‍යයත් එක්ක අවධානය වෙන පැත්තකට ගිහින් තියනවා විතරයි. මිනිස්සු ජීවිතේ ගොඩක් කාලයක් ගත කරන්නේ අනිත් අයගෙන් අනුමැතිය හොයමින්, සමාජය කියන විදිහට ගැලපෙන්න උත්සාහ කරමින්, තමන්ගේ ඇතුළේ තියෙන තමන්ගේ ඉනර් වොයිස් එක නිහඬ කරගනිමින්. ඒ සම්පූර්ණ කාලය තුල ඉන්ටුයිෂන් එක, ඒ කියන්නේ ඔයාගේ බුද්ධිය දිගින් දිගටම කතා කරනවා. ඒත් ඒක ඇහෙන්නේ නැහැ. ඒකට අවධානය දෙන්නේ නැහැ. ඉන්ටුයිෂන් එක කියන්නේ තේරුම් කරන්න අමාරු ඒත් ගැඹුරින් දැනෙන දැනීමක්. හේතුවක් නැතුවම යම් තැනක් Tamanට ගැලපෙන්නේ නැහැ කියලා දැනෙන වෙලාවල් තියෙනවා. කවුරු හරි කෙනෙක් ළඟදී එනර්ජි එක හෙවි වගේ දැනෙන වෙලාවල් තියෙනවා. මොනවා හරි හීනයක්, මොනවා හරි දෙයක් කරන්න ඕන කියලා හැඟීමක්, මොනවා හරි පාත් එකක් නැවත නැවත හිතට එන වෙලාවල් තියෙනවා. ඒව නිකන් එන සිතුවිලි නෙවෙයි. ඒව සයන්ස්. ඒ තමයි ඉන්ටුයිෂන් එක කතා කරන විදිහ. ඔයාගේ ඉන්ටුයිෂන් එක කෑ ගහන්නේ නැහැ. ඒක හැමිහිට කොඳුරනවා වගේ දෙයක්. ඒ නිසා සද්ද වලින් පිරුණු ජීවිතයක් ගත කරන කෙනාට ඒ හඬ අහන්න අමාරුයි. සමහර විට ඔයාට හිතෙන්න පුළුවන් ඔයාගේ ඉන්ටුයිෂන් එක අනුගමනය කරන එක අනතුරුදායකයි කියලා. ඒක ආරක්ෂිත නැහැ කියලා. ඒත් සේෆ් පාත් එකයි ට්‍රූ පාත් එකයි කියන්නේ එකක් නෙමෙයි. සේෆ් පාත් එක ඔයා ආරක්ෂිතයි කියලා හිතන මාර්ගය ඔයාට පිළිගැනීමක් දෙයි. හැබැයි ඔයාගේ ට්‍රූ පාත් එක, ඔයාගේ ඇත්ත මාර්ගය ඔයාට නිදහස දෙනවා. ඔයාගේ ආත්මයට සැනසීම දෙනවා. ඔයා නොසලකා හැරපු ඒත් ඔයාගේ ඇතුළතින් ලොකුවටම දැනෙන දෙයක් තියෙනවා නම් ඔයා ඒක කොච්චර ඉග්නෝර් කළත් ආයි එනවා. ඒක ඩ්‍රීම් එකක්, ඔයා ආස කරන දෙයක්, එක දැක්මක් ආයි එනවනම් ඒක ඊගෝ එකෙන් හදාගත්ත මනක් කල්පිත දෙයක් වෙන්න බෑ. ගොඩක් වෙලාවට ඒ ඔයාගේ ආත්මයේ මතකයන්. මොකද මේ ඔයාගේ සෝල් එකේ ඔයාගේ ජීවිතේ අරමුණ සොයා ගැනීම කියන්නේ අලුත් දෙයක් කරනවට වඩා අමතක වෙච්ච දෙයක් මතක් කරන එක. මොකද ඔයාගේ සෝල් එකට කවදාවත් අමතක වෙන්නේ නැහැ ඔයා මේ ජීවිතේට ආවේ ඇයි කියලා. ඒත් මයින්ඩ් එකට වෙන දේවල් වලට අවධානය දෙන එකත් එක්ක දේවල් කරන්න තියෙන බය, පිටතින් බලාපොරොත්තු වෙන දේවල්,
අනිත් අයගේ මතයන් අදහස් එක්ක ආත්මයේ අරමුණ අමතක වෙනවා. ඔයා ඔයාගේ ඇතුළත හඬ ඉග්නෝර් කරලා ඔයාගේ ප්‍රායෝගික ජීවිතය හදාගන්න උත්සාහ කරලා ඇති. ඔයාට කෙසේ වෙතත් අනිත් අයට හරි කියලා පේන තීරණ ගන්න ඇති. හැබැයි මේ කිසි දෙයකින් ඇතුලේ සැනසීම ලැබෙන්නේ නැතුව ඇති. මොකද පිටතින් ලැබෙන සාර්ථකත්වය කොහොම වුණත් ඒක ඇතුළත පෙළගැස්ම නෙවෙයි. ඒ වගේම ඔයාගේ ආත්මයට අයිති නැති තැනක දිගටම ඉන්නකොට හෙවිනස් එකක් දැනෙන්න පටන් ගන්නවා. ඔයා මහන්සි කියලා දැනෙන හැම වෙලාවෙම ඒක එන්නේ ඇඟට දැනෙන මහන්සිය නිසාම නොවෙන්න පුළුවන්. ඒක සමහර විට ඔයාගේ ආත්මයේ මහන්සිය වෙන්න පුළුවන්. මොකද ඔයා ඔයාගේ අව්‍යාජ ආත්මය යටපත් කරගෙන ජීවත් වෙනකොට ඒ යටපත් කිරීම සමහර වෙලාවට ඇන්සයිටි විදිහට, හිස් බවක් විදිහට හිර වෙලා තියෙන හැඟීමක් වගේ දැනෙනවා. ඒත් මේකේ ඇත්තම කතාව ජීවිතේ ස්ටක් වෙලා වගේ දැනෙන එක ඔයාගේ අවසානය නෙවෙයි. නැවත ඔයා ඔයාගේ ආත්මයේ නිවැරදි පෙළගැස්මට එන්න කලින් යුනිවර්ස් එක ඔයාගේ ජීවිතය මන්දගාමී කරනවා. සමහර ඔයාට වැහිච්ච දොරවල් කියන්නේ රිජෙක්ෂන් එකක් නෙමෙයි. ඒක ප්‍රොටෙක්ෂන් එකක්. සමහර පරක්වීම් කියන්නේ දඬුවම් නෙමෙයි. ඔයාව ලෑස්ති කිරීමක්. සමහර අහිමිවීම් කියන්නේ ඔයාගේ සෝල් පාත් එකට දොරටුවක් වෙන්නත් පුළුවන්. ඔයා අත්විඳපු පේන් කියන්නේ තේරුමක් නැති දේවල් නෙවෙයි. මොකද ඒ තුවාල සෑහෙන ප්‍රඥාවක් දරන් ඉන්නවා. ඒ වගේම ඔයාව ගොඩක් රිද්දපු තැන් සමහර වෙලාවට ඔයා අනිත් අයව සුවපත් කරන තැන් බවට පත් වෙන්නත් පුළුවන්. ඔයා මේ ලෝකෙට ඇක්සිඩන්ට් එකක් විදිහට ආව නෙවෙයි. ඔයා ඔයාට ආවේනික ෆ්‍රීකවෙන්සි එකක් අරන් ආව. ඔයාට ආවේනික සංවේදීතාවයක් අරන් ආව. ඔයාටම ආවේනික දේවල් අරගෙන ආව කෙනෙක්. ඒ ඔයා අරගෙන ආව දේවල් සමහර විට සාම්ප්‍රදායික සාර්ථකත්වයට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් ඒවයි තියෙන පූජනීය බව අඩු වෙන්නේ නැහැ. කෙනෙක් අහන්න පුළුවන් පර්පස් එක නැත්නම් ඔයාගේ ආත්මයේ අරමුණ කොහොමද හොයාගන්නේ කියලා. ඒත් සමහර වෙලාවට හොඳම ප්‍රශ්නය පර්පස් එක හොයන එක නෙවෙයි. මගේ ආත්මය ජීවත් වෙනවා වගේ දැනෙන්නේ මොනවා නිසාද කියන එක. මොන වගේ දේවල් කරනකොටද වෙලාව මදි, තව වෙලාව තිබ්බනම් හොඳයි කියලා දැනෙන්නේ. මොන වගේ කතා බහවලදීද හිත තවත් විවෘත වෙන්නේ. මොන වගේ මොහොතවල් වලදීද දැඩි සැනසීමක් දැනෙන්නේ. මොන වගේ හීනද ආයි පේන්න ගන්නේ. මේව ඇතුලේ ඔයාගේ සෝල් එකේ අරමුණ තියෙනවා. ඉන්ටුයිෂන් එක ගොඩක් වෙලාවට ඩ්‍රැමැටික් සයන්ස් වලින් නෙමෙයි, වැඩි සද්දයක් නැති එකම මැසේජස් ලෙසන්ස් වලින් ගයිඩ් කරනවා. එකම මැසේජ් එක විවිධ ආකාරවලින් එනවා. එකම ලෙසන් එක වෙනස් මිනිස්සු හරහා එනවා. එකම ඉනර් ෆීලින් එකක් නැවත නැවත එනවා. ඔයා ඒකට අහුම්කම් දෙනකම්ම. ඔයාට හිතෙනවා නම් ඉන්ටුයිෂන් එක විශ්වාස කරන එක රිස්කි කියලා. ඒත් ඇත්තටම ඔයාගේ ඉන්ටුයිෂන් එකට අහුම්කම් නොදීම තමයි ලොකුම රිස්ක් එක වෙන්න පුළුවන්. මොකද ඔයාට ඉන්ටුයිෂන් එක ට්‍රස්ට් කරන්න දැනෙන බය ප්‍රැක්ටිකල් දෙයක් වගේ නිතරම පෙනුනත් සමහර වෙලාවට බිය කියන්නේ ඔයාව එකතැන එකම විදිහට තියන්න එන පරණ දේවල් සහ අවස්ථා වෙන්න පුළුවන්. මයින්ඩ් එක හැම වෙලේම අහනවා කොහොම වෙයිද ඒක, අනිත් අය කොහොම ප්‍රතිචාර දක්වයිද ඒකට, මම කොහොම සර්වයිව් වෙයිද ඒකෙන් කියලා. ඒත් ආත්මය ගොඩක් වෙලාවට අහන්නේ ඒක සත්‍යයක්ද කියලා විතරයි. මතක තියාගන්න ඔයා අතරමං වෙලා නැහැ. ඔයාගේ ආත්මය දන්නවා ඔයාගේ අරමුණ. ඔයාටම ආවේනික පාත් එකක් තියෙනවා. ඔයාටම එන කෝල් එකක් යුනිවර්ස් එකෙන් තියෙනවා. ඔයාගේ ඉන්ටුයිෂන් එක ඔයාට කතා කරනවා. ප්‍රශ්නය තියෙන්නේ ඔයා ඒක අහනවද කියන එකේ. අද ඉඳන් ෆියර් එකට වඩා ඔයාගේ ඉන්ටුයිෂන් එක විශ්වාස කරන්න. පිටත ලෝකයේ නොයිස් එකට වඩා ඔයාගේ ඇතුළත දැනීම විශ්වාස කරන්න. පරක්කු වෙන දේවල් වලට වඩා ඩිවයින් ටයිමින් විශ්වාස කරන්න. මොකද ඔයාගේ ආත්මය දන්නවා ඔයා මේ ලෝකෙට ආවේ ඇයි කියලා. ඒ සත්‍ය කවදාවත් නැති වෙන්නේ නැහැ. ඔයාට මතක නැති වුණා විතරයි. ඔයාට තියෙන්නේ ඒක මතක් කරගන්න. ඔයාගේ ඇතුළත හඬ අනුගමනය කරන්න. ඔයාගේ ජර්නි එක විශ්වාස කරන්න. ඔයාගේ ආත්මය අවදි වෙනවා.